හෙලෝ ආදරෙන් පිළිගන්නා අයත් අලුත් වීඩියෝ එකකට මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හිටපු එකක් නෙවෙයි. හැබැයි කලින් වීඩියෝ එකේ ගොඩක් කමෙන්ට්ස් තිබ්බා මේක ප්‍රශ්න අහලා. මට වෙන වෙනම කමෙන්ට් වල රිප්ලයි කරන්න වෙලාවක් නැති නිසා මම හිතුවා පොඩි වෙලාවක් අරගෙන මම ඒ කමෙන්ට් වල ගොඩක් අහලා තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. ඒක තමයි මම වැඩ කරේ කොහොමද කියන එක. ඇත්තටම මෙහෙමයි. මම මේක මම කියන්නේ නැහැ මේ ක්‍රමය කරලා තමයි මම මේ ක්‍රමය විතරක් අනුගමනය කරලා තමයි මම මේ පාස් වුණේ හරි මොකක් කරේ. එහෙම කියන්නේ නැහැ. හැබැයි මම තර්ඩ් ෂයි කරපු ළමයෙක්නේ. එතකොට ප්‍රෝග්‍රෙෂන් එකක් විදියට දැන් අපි ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි මේ හැම අවුරුදු ගානකම ප්‍රතිඵලයක් විදියට තමයි තර්ඩ් ෂයි ළමයෙක් මේ විභාගේ පාස් වෙන්නේ. 100%ක් තර්ඩ් ෂයි මාස ටිකේ වැඩ කරපු එකකින් විතරක් ලියනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඒක බොරුවක්. මොකද එහෙම වෙන්නේ නැහැනේ. මොකද දැන් අර මතකයන් අනිවාර්යෙන්ම අපේ ඔළුවේ යට කරනවනේ. එතකොට පර්සනලි මම ගත්තොත් එහෙම මම සාමාන්‍යයෙන් අර කියන්නේ එකම දෙයක් එකපාරක් බැලුවම හොඳට මතකෙට නෑ. එහෙම ළමෙක් නෙවෙයි. ඒ නිසා වෙන්නේ නැති මට මේ ලොකු කාලයක් මේකට ගත කරන්න ඕනේ. මම හිතනවා ළමෙක්ට දැන් මේක මම මේ වැඩ කරපු විදිහ මම මේ කරපු පොඩි ටිප්ස් වගේක් මම කියන්නම්. ඒ ක්‍රමය කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වැඩවලට. හැබැයි මේක විතරක් කරලා ඔයගොල්ලන් පාස් වෙන්න පුළුවන් කියලා එහෙම හිතුවොත් ඒක වැරදි. තව කෙනෙක් ඔයාගේ අයියා වැඩ කරපු විදියට හරි ඔයාගේ අක්කා වැඩ කරපු විදියට හරි ඔයා වැඩ කරාට ඔයා පාස් වෙන්නේ නැති අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ ඔයා කියන්නේ වෙනම කෙනෙක්. කියන්නේ දැන් මම කියන්නේ මම වෙනම කෙනෙක්. ඉතින් මගේ යාළුවා වැඩ කරපු විදියට මම වැඩ කරෙත් නැහැ. මම වැඩ කරපු විදියට මගේ යාළුවා වැඩ කරෙත් නැහැ. ඉතින් එක්කෙනාට වෙනස් විදි තමයි තියෙන්නේ. මේ පාඩම් කරන සහ මතක තියාගන්න කියන එක සම්බන්ධ. විභාගයක් කියලා කියන්නේ මොකද්ද? විභාගයක් කියලා කියන්නේ අපි මේ මෙච්චර කාල අවුරුදු ගාණක් කරන වැඩ මතකද කියලා ඇසෙස් කරන තැනක්නේ. ඉතින් එතකොට මේක මතක තියා ගැනීම සහ ආපහු පුරුණ කියන්නේ රිවයිස් කරලා ඔළුවට අරගෙන ඒක ලියන එක තමයි මේ විභාගකින් ඇසෙස් කරන්නේ. මම දන්නේ කොච්චර දුරකට මේක සාර්ථකද නැද්ද කියලා. නමුත් විභාගයක් කියන්නේ ඒකනේ. ඉතින් එතකොට මම ඔයගලන්ට කියන්නේ මම මේ කරන දැන් අනේ ඔයා වැඩ කරේ කොහොමද? දැන් මොකක් හරි අපි නිකන් කාගේ හරි ෆොටෝ එකකට හරි වීඩියෝ එකකට හරි කමෙන්ට්ස් දානවා නංගිලා මල්ලා. ඒක ඇත්තටම ඒක ඒ කාලේදී අපිට වෙන සැකයක් අපිට වෙන කුතුහලයක් තමයි. මෙයා කොහොම වැඩ කරාද දන්නේ නැහැ කියන්නේ. හැබැයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ කලින් වීඩියෝ එකත් කිව්වා වගේ ඕවලට ආවේනික ක්‍රමයක් තියෙනවා. ඒක තමයි හොයාගන්න ඕනේ. තව කෙනෙක් වැඩ කරපු විදිහ අහලා, තව කෙනෙක් වැඩ කරපු විදිහ මේ බලලා ඒකෙන් අර පොඩි කොටසක් කරගෙන ඕගොල්ලන්ගේ වැඩවලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඒ විදිහටම කරා කියලා සාර්ථක වෙනවද නැද්ද කියලා මට සැකයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ බයෝ වලට වැඩ කරන්න කොහොමද? බයෝ වලට වැඩ කරන්න කොහොමද? ඇත්තටම මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි ෆස්ට් ෂයි එකේ මට බයෝ වලට S එකක් ආවේ. ඇයි මට S එකක් ආවේ? මම සමහරවිට මම බයෝ වලට ආසයි. ෆිසික්ස් වලට වඩා මම බයෝ වලට ආසයි. හැබැයි ෆිසික්ස් එකට C ඇවිල්ලා බයෝ වලට S එකක් ආවා. ඉතින් එතකොට දැන් ඇයි මට S ආවේ? දැන් මටත් ඉතින් හිනා වුණා. දැන් මොකද ඇයි දැන් මේ මෙච්චර පාඩම් කළත් S එන්නේ ඇයි? ඒතර මම ඊට පස්සේ මම ඉස්කෝලේ ගිහිල්ලා ටීචර්ට කිව්වා මෙහෙමයි S එකක් තමයි මට බයෝ වලට කියලා. ඒතර ටීචර් මගේ දිහා බලලා කිව්වේ ඔව් ඉතින් මේ පේපර් ලිව්වෙත් නෑ මේ හරියට මේවා කරේ නැතුවම මේ S තමයි කියලා කිව්වා. එතකොට මට හිතුණා ඇත්ත තමයි. මම පේපර් එක සහ වැඩ කරේ නෑනේ කියන්නේ. පේපර්ස් කරනවා සහ මගේ දැනුම ඇසෙස් කරගත්තේ නෑ කොහෙන්වත්. මම ඔහේ පොත කියවගෙන පාඩම් කරා අර හරිම ඉන්ට්‍රස්ටිං නේ බයෝ. දැන් මම ආසයිද මොකද ඒ කියන්නේ දැන් මට දැන් හරිම ප්‍රශ්නයක් තිබ්බා. දැන් මෙච්චර උස ගහක කොහොමද මුලෙන් ජලය අවශෝෂණය කරගෙන මේ පත්‍රවලට දක්වා යන්නේ. ඒතකොට ඒක හරිම මේ මෙකැනිසම් එක හරිම ලස්සනයි. ඉතින් ඒක මම ඒ රසවත් විදිහට පාඩම් කරාට මට ඒක ඇප්ලයි කරලා ලියා ගන්න බෑ. එතකොට ඒක ලියාගන්න පුරුදු වෙන්න ඕනේ. අපි කොච්චර අපිට මේ දැනුම තිබ්බත් අපි ඒක පේපරේ ලියන්න නැත්නම් ඒක අපිට ලකුණු වෙන්නේ නැහැනේ. එතකොට මම හිතන දෙයක් තමයි ළමයි ගොඩක්ට ඕගොල්ලන්ට දැනුම ගොඩක් ළමයිට දැනුම තියෙනවා. ඒගොල්ලන්ට හරිම අවබෝධය තියෙනවා. හැබැයි ඒක ලියන්න තමයි තේරෙන්නේ නැති කියලා මම හිතන්නේ. බහුතරයකට එහෙම වෙන්නේ නැති. ඉතින් මටත් එහෙම තමයි තිබ්බේ. ඉතින් එතකොට මම හිතුවා එහෙනම් මම මේක අමතක වෙන එක නැති කර ගන්න ඕනේ අංකයකට. අනිත් එක තමයි පේපරේ ලියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මම කරේ මංගාවේ පොත් ඇත්තටම දැන් නෑ. නැත්තම් පෙන්වන්න තිබ්බා මම. ඒ කියන්නේ මේ ලොකු රචනා මේ CR පොතක මම රචනා ලියුව පොතක් තිබ්බා. ඒ කියන්නේ මේ රචනා මේ පේපර් ලියපු පොතක්. ඒතර මේ දැන් ඒත් ලිව්වා මදි. ඒ කියන්නේ තව ලියන්න තිබ්බා මට. මම කලින් පීඩියක කිව්වා වගේ මේ කියන්නේ මට රචනා ප්‍රශ්න ප්‍රැක්ටිස් වුණා මදි. හැබැයි මම ඒක ඔයාලට නොවෙන්නේ මම කියන්නේ. එතකොට ඒකට මම යොදාගත්ත ක්‍රමයක්. මම කලින් වීඩියෝ එකක
වෙන channel එකක වීඩියෝ එකක් මම මේ කියලා දෙනවා. හැබැයි මම දන්නේ ඒක කට්ටිය බැලුවද නැද්ද කියලා. මම ආයෙ පාරක් කියන්නම් ඒ ක්‍රමය. එතකොට මේ ක්‍රමය ඇත්තටම සෑහෙන වැදගත්. මොකද මේක කැම්පස් ළමයෙක්ට උනත් මං හිතනවා වැදගත්. මොකද මං කැම්පස් එකේදී මේ ක්‍රමය ලොකුට යූස් වෙන්නේ නැහැ. මොකද වැඩ වැඩි. කොට බල්ක් එක ලොකු නිසා. මේ ක්‍රමය කැම්පස් එකේ වැඩවලට නම් ඇත්තටම මට පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. ඒකේදී මම සරලව කියන්නම්. ඇත්තටම මම මේක මේ අර කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න වෙලා යන නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේක මම එහෙම ලොකු ටිප්ස් එහෙම ලොකු එහෙනම අර මේක අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මම කරපු විදිහ තමයි මේ. මම කරපු විදිහ පස්සේ. ඒතර මම ගත්තේ මේ විදිහට කොලයක් අරගෙන ඒක මෙහෙම මේ කොල කීපයක් ගන්න. ඒක මේ විදිහට අපි හිතමුකෝ නැමුවා කියලා මේ වගේ වෙන්න නමා ගන්නවා. මේ වගේ සයිස් වෙන්න මේ වගේ කොල මේ වගේ සයිස් එකකට කොල අරගෙන ස්ටෙප් එකක් කරත් කවුලන්නේ. ඒතර දැන් මේ වගේ සයිස් එක තමයි කොලයක් එන්නේ. දැන් අපි A4 කොලයක් ගත්තොත් මේ A4 කොලේ එක දෙක 8කට වගේ A4 කොලයක් මෙහෙම නමා ගන්න. නමාගෙන ඔයා මෙතනදී දැන් අද ගත්තොත් එහෙම අද කවද්දද මැයි 4කින්කෝ මැයි 4 මැයි 4 මැයි 5 මැයි 6 මැයි 7 මැයි 8 මැයි 9 10 11 මැයි 11 වෙනකම් මේ කොලේ. ඒතර ඔයාලට පුළුවන් මේ වගේ කොල තව 3ක් 4ක් ගත්තොත් එහෙම තව ටිකක් ලොකු වෙනවනේ. ඒතර දැන් මැයි මාස දෙකකට වගේ මේක හදාගන්න. මේකට වඩා චූර්ණ තවුලක් නැහැ. ගොඩක් කියන්නේ නැහැ. මේක කොල්ල දා ඔන්න තව එකකට නැහැ මේ. එතකොට මේ කෑල්ල එක දැන් මැයි 4 ඔයා බලන කොටසක් මොකක් හරි මෙතන ලියා ගන්න. ඒ කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් මොනවාද අපි කිව්වොත් එහෙම ශෛලී ශ්වසනය සහ ප්‍රභා සංශ්ලේෂණය කියලා මෙතන ලියනවා. ශෛලී ශ්වසනය කියලා ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ මෙතන ලියනවා එක්ක මෙහෙම නෑ. ඔයා අද කියන්නේ ඔයාට මෙහෙම ඔයාට ටයිම් ටේබල් එකකට හරි මම අර ඉස්සෙල්ලා කිව්වත් අර මෙහෙම මේවා වැඩ කරන ලියා ගන්නවා මේක කෙරෙන්නේ නැති ළමයෙක් නම් ඒක කරන්න එපා. හැබැයි මම කියනවා දැන් ඔයා අද කරන වැඩේ තියෙනනේ ඔයා අද මොන හරි කරනවා නම් ඒක කමක් නැහැ මෙතන ලියන්න. දැන් උදාහරණ විදිහට අරකම ගමු අපි එන්සයිලීෂස් නිසා ප්‍රභා සංශ්ලේෂණය මෙතන ලියුවොත් එහෙම ඔයා මෙතන මැයි හතරනක මැයි 4ද එතකොට මැයි 4 මේක ලියුවොත් 5 6 7 8 5 6 7 8 9 10 11 12 13 වෙනිදා වගේ ආපහු ඒකම ලියා ගන්නවා. හරි. එතකොට ඒකම ලියා ගන්නවා. ඊට පස්සේ දැන් මේ ඔන්න දැන් 13 ලියා ගත්තා. ඊට පස්සේ 14 15 16 17 ඊට පස්සේ ජූනි පළවෙනිදා වගේ ආපහු අරගෙන ආපහු මේ මාතෘකාවම ලියන්න. මෙතනදී මාතෘකාව 1 2 3යි. සමහරවිට ඔයා එතකොට මෙන්න මේ කියන පළවෙනි දවසේ තමයි ඔයාලට ලොකු වෙලාවක් මේකට යන්නේ. දැන් හිතන්නකෝ ඔයාලට මේකට නෝට් එකක් හදන්න එක්ක වෙනවා නැත්නම් ඔයා චිත්‍රයක් මොකක් හරි අඳිනවා. ඒක අර මේ ඒ විදිහට මොකක් හරි එකක් කරනවා මෙතනදී. ඒතකොට ඔයාලට මෙතනදී බලන්න තියෙන්නේ ඒක බල හදාගත්ත නෝට් එක විතරනේ. අලුතෙන් ආයෙ නෝට් එකක් හදන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මෙතනදී දැන් මෙතන හදන්න එක දානවා. එක දාගෙන මෙතන ලියන මෙතන ශෛලීය ශ්වසනය සහ ඔයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. නේෂන. එතකොට දැන් මේක දැන් මෙහෙම තියෙනවනේ. හැබැයි ඊට පස්සේ ඔයා දැන් මේක විදිහට දාන්න ඕනේ. 5යි 4. ඊට දැන් මේක 5යි 4 බලන්න 5 6 7 8 9. ඔය 10 5යි 10 නම් දෙන්නේ. 5යි 10 ඔයා දෙක දාලා කියනවා අරකම. ශෛලීය ශ්වසනය ප්‍රභා සංශ්ලේෂණය. එතකොට මෙතනදී ඔයා කරන්නේ මේක හොඳට පාඩම් කරලා මොකක් නෝට් එකක් හරි හදා ගන්නවා. හරිද? මොකක් නෝට් එකක් හරි මොකක් හරි හදා ගන්නවා. හැබැයි මෙතනදී ඔයා කරන්නේ මේකේ පාස් පේපර්ස් මොනවා හරි ආවිත තියෙනවා නම් මේ ඒක කරන්න. ඒ ප්‍රශ්න බලලා MCQ මොනවද ඇවිල්ලා ඒවා බලලා ආපහු ඔයා හදාගත්ත නෝට් එක මොකක් හරි බලන එක. එතකොට දැන් මේ දවසේ දැන් 5යි 10 ඔයා මේක විතරක් නෙමෙයි. ඔයා එක කොටසකුත් කරනවා. එකේ අදාළ කොටසකුත් කරනවා. මොකද්ද? ශාක ජල පරිවහනයයි. ජල පරිවහනයයි. ඊට පස්සේ තව මොනවා හරි ගන්නකො විවිධත්වයේ මොකක් හරි විවිධත්වය. මට මතකත් නැහැ අතන මේවා හරි. එතකොට මේ මෙහෙම. එතකොට දැන් ඔයා හිතන්නේ 5යි 10යි. ඊට පස්සේ 5යි 10 11 12 13 14 15 16 වගේ 17 අනිත් 20 5යි එතන මෙතන එනවා 5යි 23 කියලා. එතකොට මෙතනදී ඔයා කරන්නේ 3 කියලා එනවා. ශෛලීය ශ්වසනය ඉස්සරහට වැඩි වෙනවා හරිද? ශෛලීය ශ්වසනය ප්‍රභා සංශ්ලේෂණය දෙක එනවා වෙන මොකක් හරි දෙකේ ඔයා මේ හරි කරපු පළවෙනි කරපු එක දෙකක් එනවා මේ හරි කරපු. ඊට තුනකුත් සමහරට එන්න පුළුවන් ඔයා ඔන්න සෝරි එක එන්න පුළුවන් ඔයා ඒ වෙලට එදාට අරන අලුත් දෙයක් මොකක්.
ඒතර ඔය විදිහට තමයි යන්නේ. ඒතර දැන් මේ දවසට 1 2 3 කියලා 3ක් આવත් ඇති දවසකට. මොකද ඊට වඩා කරන්න බෑනේ දවසක. බයෝ වල විතරක් නෙවෙයි අනිත් සබ්ජෙක්ට් තියෙනවා. ඒතර ඒ විදිහට තමයි කරන්නේ. ඒතර දැන් බලන්න මෙතනදී ඔයා දැන් මෙතනදී ඔයා කරන එක මෙතනදී මතක් වෙනවා. ඉතින් මෙතනදී කරන්නේ ආපහු අර ඔයාලා පාස් පේපර්ස් වල හදන රචනා ප්‍රශ්න එසේ ලියන එක. එසේ ලියන්න ඕනේ. ඊට පස්සේ පාස් පේපර්ස් බලන්න ඕනේ. අපෝ ඔයාලා නෝට් එක බලන්න. ඒතර ඔයාලට එකම කොටස තුන් වතාවක් හතර වතාවක් විතර. ඊට දැන් ඕන ආයෙ හතර වතාවක් බලන්න ඕන. ඔයා ටිකක් මාස දෙකක් තුනක් තව ඉස්සරහට දාලා ආයෙ බැලුවා කි සමහර වෙලාවට මෙහෙම තුනට වඩා බලන්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් ලොකු ඒරියා එකක් තියෙනවනේ. එතකොට ඔතනදී දැන් කියන්නේ ඔය විදිහ විතරක් නෙවෙයි. දැන් මම කරපු එක විදිහක් ඔය හරියද? ඒතර දැන් කියන්නේ ඔය පද්දනේ මේ ඔය ඌක වැඩක් නෑ නේද? මම කරපු විදිහක් මේක කැමති කෙනෙක්ට පුළුවන්. ඔයාට හරියනවද කියලා බලන්න. කියන්නේ මම ඉස්සරත් කවගේ කෙනෙක් වැඩ කරපු විදිහෙන් ඔයා වැඩ කරන්න එපා. කෙනෙක් වැඩ කරපු විදිහ කරා කියලා ඔයාට සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් වැඩ කරපු විදිහෙන් මොකක් හරි පොඩි ඕවරෝල් දෙයක්, ඕවරෝල් අයිඩියා එකක් අරගෙන ඔයගොල්ලන්ගේ වැඩවලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක දැන් ඔයක බයෝ වලට දැන් ඔයක දැන් ඔය විදිහට මම කරන්නේ දැන් මෙච්චර කළා මෙයාට බීද තියෙන්නේ කියලා වෙන්න බලන්න. ඒකදී මෙහෙමයි. දැන් රචනා ප්‍රශ්න ලියන්න කියන්නේ එකම දේ ඔයාලා පොඩ්ඩක් මම පාඩමකින් එන්න පුළුවන් පාස් පේපර්ස් හරි ඔයාලගේ ක්ලාස් එක රචනා ප්‍රශ්න ආපු ඒවා හරි ඔයාලට පාඩමෙන් එන්න පුළුවන් රචනා ප්‍රශ්න මුලින්ම ලියා ගන්න. ඒ කියන්නේ ඔයාලා පළවෙනි පාඩමෙන් ආපු ඒවා, දෙවෙනි පාඩමෙන් ආපු ඒවා, තුන්වෙනි පාඩමෙන් ආපු ඒවා, සත්‍යයගේ නම් හතරවෙනි පාඩමෙන් ආපු ඒවා, සත්‍යයගේ නම් එක පද්ධතියෙන් ආපු රචනා ප්‍රශ්න වෙනම ලියාගෙන ඒ හැම එකකටම ඔයාලගේ උත්තරයක් හදාගෙන ලියන්න. රිසෝස් බුක් රිෆර් කරන්න. රිසෝස් බුක් එකේ අදාළව උත්තරයක් ඔයගලන්ට හදාගන්න. ඉතින් මානව පද්ධති ගත්තොත් එහෙමනම් පද්ධති වල නම් ඔයා මේ මෙකැනිසම් එක දැන් හරියම හાર્ට් එකේ ලේ යන්නේ කොහොමද? මොකක් හරි කකුලේ තියෙන හදිච්ච ලේ කැටයක් කොහොමද පෙනහළු වල හිර වෙන්නේ? ඒතර මොකද්ද පාත් එක? මොකක් හරි මොකද්ද යන්නේ? හරි අපිට සම්ම කතන්දරයක් මතක තියාගන්න. දැන් මට මතකයි අපිට මම ක්ලාස් කියපු මම ෆ්‍රෙෂ් එකේ ක්ලාස් කියපුසේ අපිට ආලෝක ප්‍රතික්‍රියාවටත් ඔය ප්‍රභාසන් ශ්‍රේණියේ ලස්සන කතාවක් කියදුනේ කෙනෙක්. ඔන්න මට තාමත් මතකයි දැන් අපි ෆ්‍රෙෂ් එකේ දැන් අවුරුදු 6ක් විතරනේ. ඒත් මට සාමාන්‍ය මතකයි අර මොකද්ද ගෑල් ළමෙක් ඉන්නවා. ඔන්නේ ගෑල් ළමයා අර මොකද්ද ශක්තිය අඩු මුලින්ම ගෙදර ඉන්නවා. ඊට පස්සේ ගෙදර තියාට හම්බෙන්නේ මේ P680 මොකද. ඒත් 680 මේ වර්ණ දෙහිමක් කරන එකක්. ඊට පස්සේ එයා අර ශක්තිය ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් කෙනෙක් කොල්ලෙක් එනවා. එයා කොල්ලත් එක්ක යාළු වෙනවා. ඔන්න ප්‍රතිග්‍රහණය කරනවා. ඊට පස්සේ ශක්තිය නිදහස් කරමින් අර මේ ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරනවා. ඒකට කියනවා දැන් මේ කොල්ලත් එක්ක මෙයාගේ ශක්තිය ඔක්කොම නිදහස් කරනවා කියලා. ඊට පස්සේ එයාව ගෙදරට ගන්න එයා ලොකු අම්මලා ගෙදර යනවා. ලොකු අම්මලා ගෙදර කියන්නේ අනිත් අර P700 වගේ තනි. ඒතර එහෙම අර එතකොට එතනට යනවා. ඊට පස්සේ එතනින් මේ මෙයාට ඉන්න බෑ. මෙයා තව කොල්ලෙක් එක්ක යනවා. ඒතර ආයෙත් මේ මොහොම ගිහිල්ලා අන්තිමට කොහෙවත් ඉන්න කෙනෙක් කොහෙවත් නැති කොල්ලෙක් මේ එක යාළු වෙනා හරි බඳින් කසල් බඳිනවා හරි අර අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විදිහට ඔක්සිජන් මේ යනවා. අර ඔය විදිහේ කතාවක්. ඉතින් ඒ කතාව මට අදටත් මතකයි. දැන් තව චුට්ටක් බැලුවොත් මේ කතාව මතක වෙනවා. මම කියන්නේ ඒ වගේ දේවල් ගොඩනගා ගන්න. බයෝ කියන්නේ අර මතක කරගන්න එකනේ. දැන් කොච්චර සර්ලා ලසන ඉගෙනුවත් අපිට ඒක මතක නැත්නම් වැඩක් නැහැ. මොන සර්ගේ ගියත් මොන ටියුෂන් එකට ගියත් මොන ඉස්කෝලේ මොන ටීචර් කෙනෙක්වත් ඔයාට රිවයිස් කරගන්න බෑ නම් ඔයාට අපෝ ඒක මතක කරගන්න බෑ නම් ඔයාට විභාගෙ ලියන්න බෑ. ඉතින් ඒක මේ ක්‍රමයේ අතර රිවයිස් කරගන්න හොඳයි. හොඳයි නැවත නැවත මතක් කරනවා රිපීට් මෙතඩ් එකක්. ඒ තමයි තියෙන්නේ. මම මේ කියන්නේ මම උපදෙස් නෙමෙයි දෙන්නේ. මම කරපු විදිය මෙහෙම ඔයාලා කරන්න කියලා නෙවෙයි. මම කරපු විදිහත් කියන්නම්. හැබැයි ඒත් එක්කම මට පොඩි හරි තැන්වල වැරදිච්ච නිසා තමයි මට ඒකක් ගන්න බැරි වුනේ. මම මේවත් කියන්නම් ඕගොල්ලන්ට ඒකකට යන්න. මොකද මට ඕනේ මගේ වීඩියෝස් බලන ඕගොල්ලන්ට ඒ තුනක්ටම යන්න. හොඳ කැම්පස් එකකට, හොඳ යුනිවර්සිටි එකකට, හොඳ මෙඩිකල් ෆැකල්ටි එකකට ගිහිල්ලා හොඳ දක්ෂ ළමයෙක් කරන්න තමයි මට ඕනේ. ඉතින් මට තැනක වැරදුනා නම් එතනම ඕගොල්ලන්ටත් වැරදෙන්න ඕනේ නැහැනේ. ඒකයි මම මේකේ කියන්නේ. එතකොට ඒක අනිත් එක මට මම ඉස්සර කිව්වත් වගේ මට බැරි වෙච්ච හේතුව. ඉතින් මම රචනා ප්‍රශ්න දෙම හරියට ලිව්වේ නෑ. අනිත් එක මම අතෑරියා කොටස්. ඒ කියන්නේ ප්‍රවේණිය අතෑරියා. ප්‍රවේණිය ඕනේ නෑ. අර එහෙම අතෑරියා. එහෙම එපා. හැම කොටසක්ම බලන්න. ඒ කියන්නේ මම මේ කලින් මම කියන අපේ ෆැකල්ටි අක්කා කෙනෙකුත් මේ YouTube බ්ලොග් එකක් කරන මේ vlogs කරනවා ඉන්දිස් ඩයරි කියලා ඉන්දියාක්කත් කිව්ව එක වීඩියෝ එකක් කිව්ව එක තමයි ඔයා කිසිම දෙයක් නොදැන විභාගයට යන්න එපා කියන එක පාඩමක මේ පාඩමේ නම් කිසි දෙයක් දන්නේ නැහැ නමුත් ඔයා විභාගයට එහෙම එපා ඒ පාඩමේ මොනවා හරි අයිඩියා එකක් කියවලා හරි එකපාරක් හරි කියවලා යන්න ඕනේ විභාගයට යද්දී කියන්නේ පාඩම් 10 නම් පාඩම් 10 ගැනම අවබෝධයක් කරගෙන යන්න ඕනේ එන්නේ එතකොට විතරයි ඒකකට යන්න පුළුවන් අර ඔයාට ඒකක් ඕන නම් ඔයා කිසිම පාඩමක් අතාරින්න එපා දැන් මම තර්ඩ් සයි එකේ අපරාධ කියලා හිතනවා නේ තර්ඩ් සයි එකේ මම කරේ මේ ප්‍රවේණිය ඊට පස්සේ ඔය අර අන්තිම පාඩම් තිබ්බේ ඩෙන්ගු බරවාල මොකද ඒවට කියන්නේ විවාහාරික ජීව විද්‍යාව ඒකත් අතෑරියා මේ වගේ හැබැයි මම අර දැන් සත්‍ය ආශාගේ ඒ පාඩම් හොඳටම බලන් ගියේ ඉතින් එහෙම කරත් මට B එකක් ආවේ අර MCQ තියෙනවා තව ස්ට්‍රක්චර් essay එකේ ප්‍රශ්න එනවා අර වගේ ඉතින් ඒ වගේ අර මේ ප්‍රවේණියත් මම බැලුවා නමුත් ප්‍රවේණියත් කොටස් අතෑරියා සමහර කොටස් මම දන්නේ නැහැ ඉතින් එහෙම කරන්න එපා
හැම කොටසම දැන් මම හිතන්නේ තව විභාගයට තව මාස 6ක් විතර තියෙනවානේ. හැම කොටසක්ම බලන්න. ඒ කියන්නේ දැන් මේ ක්‍රමයේදී හැම කොටසක්ම කව වෙනවා. ඉතින් ඒ කියන්නේ හැම කොටසම කව වෙන්න මේ මාතෘකාව හදාගන්න. එතකොට ඔයාලට ඇත්තටම බැරි වෙන්නේ නැහැ. පුළුවන් තරමක් වැඩ කරන්න. අර ටික කාලයනේ මේ සමහර මේ මාසය විතර වලට මහන්සි වෙන්න තියෙන්නේ. ඒකට ඉතින් මේ මාසය මහන්සි වුණාම ඔයාගේ ඊළඟට මහන්සි වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඊගාවට ඉතින් ඔයාගේ කැරියර් පාත් එක ඉස්සරහට හදා ගන්නවා. කියන්නේ කැම්පස් එකට ගියම බයෝ සයන්ස් ගියොත් එහෙම ඔයාගේ කැරියර් පාත් එක එතනින් ඒ ෆීල්ඩ් එකට සම්බන්ධයි. ඔයා නර්සින් ගියොත් ඔයා නර්ස් කෙනෙක් ඉස්සරහ. ඔයා මෙඩිසින් ගියොත් ඔයා ડોක්ටර් කෙනෙක්. ඔයා ලෝ ගියොත් ලෝයර් කෙනෙක්. අර එතකොට ඔයාගේ කැරියර් පාත් එක තීරණය කරන්නේ මේ එක්සෑම් එකෙන්. O level වලින් නෙවෙයි. O level වලක් නැහැ කියලා මම කියන්නේ. නමුත් O level වලින් එහෙම දෙයක් තීරණය වෙන්නේ නැහැ. ඉතින් මම කියන මේ කීප දවසේ මහන්සි වෙන්න මහන්සි වෙනවා කියලා අනවශ්‍ය දේවල් කරන්න එපා. ඒ කියන්නේ මහන්සි වෙනවා කියලා බොරුවට පොත ඔයා දවස් උදේ ඉඳන් රැ වෙනකම් ඔයා ප්‍රභාසන ස්ටේෂනේ හරි මොකක් හරි එකක් කියවනවා. කියවලා හයියෙන් කියවනවා. ඉතින් අම්මලා හිතනවා හරිම මේ ළමයා උඩ වැඩ කරනවා. පාන්දර 2 3 වෙනකම් මේ ළමයා නැගිටලා ඉන්නවා. හැබැයි කිසිම තේරුමක් නැහැ. ඔයා අන්තිමට දවසේ ඉවර වෙලා කරපු වැඩෙන් කිසිම තේරුමක් නැති වෙනවා. හැබැයි එහෙම කරන්න එපා. ඔයාට පුළුවන්. ඒ කියන්නේ හරිම පුළුවන්. ඒ කියන්නේ හරිම ලේසි. හරිම පිළිවෙලට ප්ලෑන් එකකින් වැඩ කරන්න. ඔයා කරන වෙලාවේ ඒ කොටස එන හරිම අවබෝධයකින්. ඔයා වචනේ වාක්‍යයක් කියවුවනම් ඒ වාක්‍යෙ මොකද්ද කියන්නේ කියලා හරිම අවබෝධයකින් ඉන්න. එතකොට මේ ඇත්තටම ඔයාට ලොකු අපහසුතාවයක් නැති වෙන්න මේ විභාගය කරගන්න පුළුවන්. පුළුවන්. බැරි නෑ. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කාටවත් බැරි නෑ. හැමෝටම පුළුවන්. මෙඩිසින් try කරන්න. මෙඩිසින් බැරි වුණොත් තව කුඩ ඔයාලට කරන්න වැඩ තියෙනවා. පාස් වෙන්න විභාගේ. හොඳට පාස් වෙන එක. ඉතින් මම මගේ තැනින් උඩට එන්න. මම ඒකයි B දෙකක් ගත්තා. ඔයාලට පුළුවන් ඒ තුනකට යන්න. මේ වීඩියෝ එක කියන්නේ අතාරින්න නැතුව විභාගේ අතාරින්න නැතුව එක පිම්මේ මේ මෙතඩ් එකට මුළු සිලබස් එකම කවර් වෙන විදිහට මේ ටොපික්ස් හදලා ලස්සනට පාඩම් කරන්න. එහෙම තමයි. එච්චර තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා අර බයෝවල් වැඩ කරපු විදිහ ගොඩාක් අය අහලා තිබ්බා. ඒගොල්ලන්ට මේක හෙල්ප් එකක් වෙයි කියලා. මේ වීඩියෝ එකකින් පොඩි කෑල්ලක් හරි ඔයගොල්ලන්ගේ පාඩම් කරන එකට යොදා ගන්න. එච්චර කියන්නේ. බොහොම ස්තුතියි. ආන් හිටියට බලන් හිටියට.